මිනිස් ඉතිහාසයේ එක් අඳුරතම සිදුවීමක් තමයි යුදෙව්වන් සමූල ඝාතනය කියන්නේ. ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය යටතේ මිලියන ගණනක් යුදෙව් ජනතාව ඝාතනය කරා. ඒත් ඇයි හිට්ලර්ට මෙච්චර වෛරයක් තිබ්බේ ඔවුන් එක්ක? අද අපි කතා කරන්න යන්නේ මිනිස් වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම khejavaචකයන්ගෙන් එකක් වූ එක් ඉතිහාසයක්, එක් කතාවක්. යුදෙව්වන් කෙරෙහි වෛරය හිට්ලර් එක්ක ආරම්භ වුණු දෙයක් නෙමෙයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ යුදෙව් ජාතිකයන් විවිධ ප්‍රශ්න සහ චෝදනාවලට ලක් වුණා. ඔවුන්ට එල්ල වූ චෝදනා තමයි වසංගත රෝග ඇති කිරීම, යුද්ධ ඇති කිරීම සහ මුදල් සහ රාජ්‍යන් පාලනය කිරීම යන කරුණු. 1889 හිට්ලර් ඉපදෙන කොටත් ඇන්ටිසෙමිටිසම් එහෙම නැත්නම් යුදෙව්වන් කෙරෙහි වෛරය කියන දේ යුරෝප අධිරාජ්‍ය පුරා උච්චතම තැනක තිබුණා. ඇඩොල්ෆ් හිට්ලර් හැදුණු වැඩුණේ ඔස්ට්‍රියාවේ වියනා කියන නගරේ. වියන නගරෙන් විශාල යුදෙව් ජනගහනයක් තිබුණා. ඒ නගරයත් ඇන්ටිසෙමිටික් වලින් පිරලා තිබුණු නගරයක්. වියන නගරේ නගරාධිපති ලෙස සිටියේ කාල් ලියුගර් කියන තැනැත්තා ඒ වෙලාවේ. එයත් ප්‍රසිද්ධියම ඇන්ටිසෙමිටික් අදහස් වලට තුඩු දුන් කෙනෙක්. හිට්ලර් එයා අගය කරන්න පටන් ගත්තා. ඒ වගේම කාල් ලියුගර්ගේ අදහස් සහ කතා වලින් හිට්ලර් එයාගේ අනාගතය හැඩගැස්සුවා. පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වීමත් සමගම ජර්මනිය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒත් එක්කම දුප්පත් නින්දාවකට හා කෝපයකට පත් වුණා. ඊට පස්සේ හිට්ලර්ගේ හැම දෙයකටම යුදෙව්වන් වලට දොස් පෙරවුවා. එයා කිව්වේ යුදෙව්වන් බැංකු මාධ්‍ය සහ රජය රහසිගතව පාලනය කරා කියලයි. ඊට පස්සේ 1933 හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත් වුණා. දොස් පැවරීම පමණක් තිබුණු ඒ වෛරය එදා සිට මරණය දක්වා ගෙන ගියා. යුදෙව් ජාතිකයන් රැකියාව වලින්, පාසල් වලින් සහ නිදහසේ ඇවිදීම කියන හැම දෙයකින්ම තහනම් කරා. 1935 දී නර්ම්බර්ග් කියන නීති මගින් හිට්ලර් ඔවුන්ගේ පුරවැසි භාවයද හමි කරා. පසුව දෙවන ලෝක යුද්ධ සමයේදී නාසීන් වද හිංසා කිරීමට සහ සමූල ඝාතනය සඳහා වදකාගර කඳවුරු නිර්මාණය කරන්න පටන් ගත්තා. එහෙම ආරම්භ වූ දේ තමයි 1945 වන විට මිලියන 6ක් යුදෙව් ජාතිකයන් සමූල ඝාතනයට ලක් වුණා. අගතිය, බොරු ප්‍රචාරය සහ නිහඬතාවය එක් වූ විට සිදුවිය හැකි දේ අපි මේ කතාවෙන් ඉගෙන ගත්ත අත. ලෝකයේ වෛරය වර්ධනය වීමත් ඉඩ දුන් නිසා මිලියන ගණනාවක් දුක් විඳා. මේ කියදවාචකය මතක තබා ගැනීම අතීතය ගැන පමණක් නොවේ. ඒ අනාගතය ආරක්ෂා කිරීමත් ගැනත්ති. අපි වෙනස්කම් කිරීමට එරෙහිව නැගී සිටින සෑම අවස්ථාවකම ඉතිහාසයේ නැවත සිදු නොවන බවට අපි සාතික වෙමු. තවත් කතාවකින් අපි යලි හමු වෙමු.